ඉකුත් 9 වෙනිදා හෝ 10 වෙනිදා කාලය අතරතුර හම්බන්තොට තංගල්ල මැදමුලන ප්‍රදේශයේ ඉතා අවාසනාවන්ත සිදුවීමක් වාර්තා වෙනවානේ. එවෝන් දිසුර කියලා පුංචි පුතෙක්ව ඩේ එකක තිබිච්ච විලකට පොකුණකට වැටිලා ඒ දරුවාගේ ජීවිතේ නැති වෙලා කියලා. ඒක තමයි මේ වෙලාවේ සමාජ මාධ්‍යවල ඉහළින්ම යන හැමෝම කතා කරන නිවුස් එක. මේකෙදි බහුතරයක් දෙනා අහිංසක පුංචි මල් කකුලක් අනේ පව් කියලා කියන අතරේ බොහොම සුළු පිරිසක් 14ක් ඉන්නවා. මොකටද ඉතින් ළමයි ඕවයි දාන්නේ? මොකටද ළමයි ඩේ කියාවල දාන්නේ? ළමයි බලා ගන්න බැයිද? ඇයි අම්මා තාත්තා නැද්ද? එහෙම කියලා අහනවා. එකක් ඉතින් ළමයින්ව ඩේ කියාවල දාන්න නැතුව කම්මල් වලට දාන්න බෑනේ. ළමයින්ව ගෙනහිල්ලා හරප්පට්ටි වලට දාන්න බෑනේ. ඩේ කියා එකක් කියලා කියන්නේ දිවාසුරකුම් මධ්‍යස්ථානයක් කියලා කියන්නේ ළමයි දාන තැනක් තමයි. අනිත් එක හැම ළමයාම අම්මා තාත්තට ගෙදරට වෙලා හොරතල් කර කර තමන් ජොබ් එක කරන තැන AC රූම් එකකට වෙලා කාර් එකකට වෙලා හොරතල් කර පැය 24ම බලා ගන්න බෑ. ඒ විදිහ ආර්ථික තත්ත්වයක් තියෙන මිනිස්සු නෙමෙයි ඔක්කොම ලංකාවේ ඉන්නේ. ඒ නිසා මේ වගේ වෙලාවකත් ඒ පුංචි දරුවෙක් ලේ ටික කිරි කරලා දීලා අමාරුම කාලේ හදලා වඩලා බොහොම අමාරුවෙන් දෙපය තියලා නැගිටින අවුරුදු 2.5 වයසට ගෙනාවට පස්සේ තමන්ගේ මුළු ලෝකෙම නැති වෙලා ගියා වගේ පුංචි දරුවා නැති වෙලා පපු හුලන්න බැරි පපු ගැවුතු කඩාගෙන යන වේදනාවකින් මේ දෙමව්පියෝ ඉන්නකොට තමන්ගේ තියෙන දාර්ශනික රැඩිකල් මහ ලොකු හරි ආචාර්ය උපාධිකාරය වගේ කතා කරන්න එපා. හේතුව තියෙන්නේ වැරද්ද තියෙන්නේ එකක් දිවාසුරකුම් මධ්‍යස්ථානයක් නම් දිවාසුරකුම් මධ්‍යස්ථානයක් කවුරු හරි බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මොකක් හරි ආයතනයක් යටතේ තියෙන්න බෑ. ඔය කියන දිවාසුරකුම් මධ්‍යස්ථානය නිකන් හරියට එළුපට්ටියක් වගේ. කොහොමද ඒක ඇතුලේ 20ක් 25ක් විතර ඉඳලත් ඒ ළමයා එළියකට ගිහිල්ලා පොකුණට වැටිලා පොකුණ තුල මැරෙනකම්ම කිසිම කෙනෙක් දන්නේ නැහැ. අනිත් එක ඒ ළමයා නැතුව හොයන්න එනකොට ඒ ඉදර ගෑණි දුවගෙන ඉන්නේ සායක් ඇඳගෙන විතරයි. නාන්න ලැහැත් වෙලා හිටියා වගේ. සමහර විට ඒ ගෑණිය වෙලේ වේසකමේ ගිහින් හිටියක් දන්නේ නැහනේ. එහෙම නැත්නම් ඒ ගෑනු නිකන් මේ ගෙදරක නිකන් ඒක නමට ඩේ එකක් විදියට කිසිම ලියාපදිංචියක් කාගේවත් අධීක්ෂණයක් අනුමැතියක් නැතුව නිකන් සල්ලි වෙනුවෙන් දරුවෝ ගෙනත් දාගෙන බලා ගන්න තැනක් වෙන්න ඇති. ඒ නිසා දැන් මරිච්ච දරුවට ජීවිතය දෙන්න බෑනේ. කවුරු හරි කෙනෙක් කියනවා නම් ලොකු වන්දියක් ගන්න පුළුවන් දැන් මේ දෙමව්පියන්ට. වන්දි කණ්ඩද මං තමන්ගේ අහිංසක දරු පැටියා ආත්ම ගානක් පෙරම් පුරලා අවුරුදු ගානක් දුක් විඳලා හීනමවලා හිනාවට හුරතලයට ආස කරලා ඒ වෙනුවෙන්ම දාඩිය කඳුළු හලාගෙන දිවා රෑ වෙහෙස වෙලා ඒ අම්මා තාත්තා චූටි කටුමැටි පැලක ඉඳගෙන අපේ දරුවව නම් මේ පැලේ තියන්නේ නැහැ කියන හීනෙන් වෙන්න ඇති. වගේ තැනකට ළමයාව දාලා රස්සාවකට ගියේ. ඉතින් වගේ තැනකට දාන්න හේතු වෙන්නත් ඇත්තේ මිනිස්සු උපයන මුදලත් එක්ක ඔයිට වැඩිය හොඳ පහසුකම් තියෙන තැනකට දාන්න බැරි නිසා වෙන්න ඇති. ඉතින් මේ දෙමව්පියෝ දන්නේ නැහැනේ මොනවද තියෙන්න ඕන ඩේ කියා එක කියලා. ඒ නිසා ඩේ එකක් ක්‍රියාපදිංචි කරනකොට ඩේ කියා එකට අනුමැතිය දෙනකොට ඒ ක්‍රියාපටිපාටියක් වැඩපිළිවෙලක් මොකක් හරි නියමයන් ටිකක් ඇති. ඒවා ඉතින් අදාළ බලධාරියෝ හරි මොකක් හරි ආයතනයක් මගින් නියාමනය වෙන්න ඕනි. ඒක ඉතින් දෙමව්පියන්ට වැල්ල වැඩක් නැහැනේ. ඒ නිසා මම කියනවා ඔය වැනි අපරක්ෂාකාරීමනේ ඇත්තටම ඕක හිතාමතා කරපු මරණයක් හා සමානයි. ඔන්න දෙමව්පියෝ දෙන්නා විතරක් ඉන්න වගේ කටුමැටි පැලක පුංචි ගේක ඔය මැටි කුට්ටියක් කැටිලා ඔය දෙමව්පියෝ නොදැන ඔය ළමයා එළියට ගිහිල්ලා ගලක මුලක වැදිලා හැපිලා පෙරලිලා වැටිලා දරුවා නැති වුණා නම් දෙමව්පියන්ගේ අත්තරද්ද වෙන්න පුළුවන්, නොසැලකිලිමත්කම වෙන්න පුළුවන්. නමුත් ඉතින් ඒක කටුමැටි පුංචි ගයක් නේ. එතකොට මේක ඩේ එකක් කියලා නමක් දාගෙන මා ලොකුවට වටේ සරසගෙන මෙහෙම කියලා හදාගෙන ඒකක් ඇතුලේ දිවාසුරකුම් මධ්‍යස්ථානය කියන එකේ නමේ තේරුම දන්නේ උන්වත් නම් ඔය පෝස්ට් බලලා ඔය විදිහට ලියන්නේ උන් දැනගන්න ඕනේ දිවාසුරකුම් මධ්‍යස්ථානයකට ළමෙක් ගිහින් දාන්නේ එතන ආරක්ෂාව තියෙන හින්දානේ. ඒ වගේ තැනකදී දරුවෙක් එහෙම නිර්පරාධ මැරිලා යනවා නම්
තාම ජීවිතේ දැකලවත් නැතුව තාම ජීවිතේ පටන් ගන්නවත් කලින් ඒ පුංචි ළමයෙකුට එහෙම වෙනවා නම් ඒක ඉතින් ලොකු සමාජ ව්‍යසනයක්. ඉතින් ඒ නිසා මම කියනවා ඔය වැනි සිද්ධියකින් නැති වෙච්ච පළවෙනි සහ අන්තිමම ළමයා ඔය ළමයා වෙන්න ඕනේ. ඔය මිනිස්සුන්ට දෙන්න පුළුවන් එකම දඬුවම නම් ඔය මිනිස්සු උසාවි වල දාලා කෝටියක් ලක්ෂ 5ක් 10ක් ලක්ෂ 50ක් වන්දි දෙන එක නෙමෙයි. මොකද කෝටි 100ක් දුන්නත් ඒ දෙමව්පියෝ දෙන්නට ඒ පුංචි දරුවව පහු ගන්න බෑනේ. ඒ නිසා මේ මිනිසුන්ට සත පහක්වත් වන්දි වැඩක් නැහැ. කරන්න තියෙන එකම දේ තමයි ඔය වගේ මුදල් වෙනුවෙන්ම කිසිම අර පරීක්ෂමක් නැතුව නිකන් ඉබ්බාගාතේ ඩේකියා කියලා බෝඩ් කෑල්ලක් නමක් ගහලා එල්ලගෙන ඔය කරගෙන යන නියාමනයක් නැතුව, ඒ කියන්නේ වැඩපිළිවෙලක් නැතුව ආගවත් අධීක්ෂණකින් තොරව කරගෙන යන ඔය ඩේකියා ඔක්කොම හෙට එළි වෙන හෙට ඉඳලා නියාමනය කරන්න ඕනවා, පරීක්ෂා කරන්න ඕනවාට මොන හරි ගයිඩ්ලයින් ටිකක් දෙන්න ඕන. ඔය සුදුසුකම් සපුරන්න ඕනේ. එහෙම වුණාට පස්සේ විතර අනුමැතිය දෙන්න කියලා මොකක් හරි ආයතනයකින් බලන්න ඕනේ. මොකද දරුවෝනේ එළුව හරක් බල්ලෝ කුකුලෝ වගේ මේ දරුවෙක් ගිනිලා වගේ තැනකට දාන්නේ බොහොම ලොකු බලාපොරොත්තු ගොඩකින්. අපේ ගෙදරට වඩා ආරක්ෂාවයි කියලා හිතාගන්නේ. ඔය ඩේකියාවල පුංචි ළමයින්ට ඕඩි කොලම් පෝලා නිදි කරනවා. ඒ ළමයින්ට අපි කවන්න කියලා ගිනිහින් දෙන කෑම වෙනත් මාර්ග වලින් එළියට යනවා. ඒ ළමයින්ට පරිප්පු විතරක් කවනවා. ඒ ළමයින්ට දෙන පිටි ටික වෙනේ උන් හදලා බොනවා. ඒ වගේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ ඔක්කොමත් හරිය ගියමුකෝ ආරක්ෂාවට පරිස්සමට කියලා තමන්ගේ දරුවා ගිනිලා ඩේකියා හැකට දැම්මහම තමන් දුක් මහන්සිලා මැරිලා හවස දරු පැටිය දැටින් වඩාගෙන හිනාව දකින්න කතා කරන්න හොරතල් කරන්න බලාගෙන ගේට්ටු ඉස්සරහට යනකොට ඒ දරුවා ඒක අතින් උන්ගේ නොසැලකිලිමත්කම නිසා මැරිලා නම් හුස්ම ටික ඉර වෙලා නම් ඒව කොහොමද බං මේ දෙමව්පියෝ දරාගන්නේ? නිසා මම කියන්නේ බහුතර දෙමව්පියන්ගේ මතය නම් ඇත්තටම මේ සිද්ධියේදී ඒ අදාළ ස්ථානයේ ඔය සහාය කැලලක් අඳගෙන හැම හදුවපු ඒ ගොන් මෝඩ මූසල ගෑනිට හරි උතන බලධාරියෙක් කියලා උතන වගකීමක් අරගෙන ඉන්නේ කාට මරණ දඬුවමම දෙන්න ඕනේ. ඒ වෙනුවෙන් මෙච්චර කාලයකට දේශපාලකයෝ වෙනුවෙන් එක පාතාල කල්ලිකාරයෝ වෙනුවෙන් නොමිලේ පෙනී ඉන්න නීතිඥ කොට්ටාසයක් ඉන්නවනේ. ඒ මිනිස්සු අර දෙමව්පියෝ දෙන්නා වෙනුවෙන් 100,000 ගාණක් හරි උසාවිය වලට යන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි ඔය වගේ හිතාමතා මොකද දිවාසුරේකුම් මධ්‍යස්ථානයක් නේ. දිවාසුරේකුම් මධ්‍යස්ථානයකදලා මේක මැරිච්ච එක ඒගොල්ලන්ගේ අත්හැරදීම මොනවා කරන්නද? කාටත් වරදිනවනේ මිනිස්සුනේ. ඒ වගේ කුණුහරුප හරියන්නේ නැහැ. ඒක දිවාසුරේකුම් මධ්‍යස්ථානයක්. එතනින් නෙවෝ සාය කෑලි ඇඳගෙන සරන් කෑලි ගහගෙන අර මේ දුව බක ගහ hina වෙවි ඕපාදු කතා කර ඉඳලා ළමයා ගිහිල්ලා අර විලට වැටිලා මැරිලා විනාඩි 5ක් 10ක් යනකොට මේ එළියට බහින්නේ 20ක් 25 ඔය සා විශාල පිරිසක් ඉන්න තැනක වගේ දෙයක් වුණා කියන්නේ ඇත්තට මෙතන ආරක්ෂාවක් කිසිම වැඩපිළිවෙලක් දරුවෝ ගැන සැලකිල්ලක් නැහැ කියන එක. ඒ නිසා අනිවාර්යයෙන්ම උන්ට දඬුවම් දෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි උන් වෙනුවෙන් ලෝය කෙනෙක්වක් පෙනී ඉන්න හොඳ නැහැ. දරුවෙකුට ආදරය කරන මිනිහෙක් නම් ওই සිද්ධියේදී උන් වෙනුවෙන් ලෝය කෙනෙක්වක් පෙනී ඉන්න හොඳ නැහැ. දරුව වෙනුවෙන් සංවිධාන තියෙනවා නම් දරුවන්ට ආදරය කරන මිනිස්සු ඉන්නවා නම් මේ සිද්ධියේ ඉඳලා හැම පළාතකම තියෙන ඩේකියා ගැන අවධානය දෙන්න. තමන්ගේ දරු පැටිය දාලා යනවා නම් 100,000 වාරයක් හිතන්න. සල්ලි හොයන්න කියලා ජීවිතේ වටිනම දේ ඔහොම තැනකට බාර දීලා ගිහිල්ලා අපි කෝටියක් හොයාගෙන ආවත් වැඩක් නැහැ. එනකොට අපේ දරුවෝ ඒ වගේම මූසල කිසිම වගකීමක් ගන්න බැරි කාලා ගන්න මිනිස්සු ඉස්සරහා දරු පැට ඔය විදිහට නැති වෙලා යනවා. ඒතර මාර දුක හිතුණා. අපේ දරුවොත් අපි වඩාගෙන හොරතල් කරන දරුවොත් වගේමයි ඒ මූණමයි ඒ හැඩේමයි ඒ වයසමයි කාගේ වුණත් දරුවෝනේ. මේ දරුවන්ට එහෙම වෙනවා කියලා කියන්නේ ඇත්තරම ජීවිතේ මිදින්න තාම ජීවිතේ තේරුම් ගන්නවත් බැරි පුංචි වයසේ දරුවෝ එහෙම නැති වෙලා යනවා නම් එවැනි දේවල් නවත්තන්න සුදුසු එකම දේ තමයි මුන්ට අපදීලවත් එළියට දාන්න ඕනේ. අනිවාර්යෙන් මරණ දඬුවමමයි දෙන්න ඕනේ. හිතාමතාම කරපු දෙයක්. ඒක ඩේකියා එකක්. අනේ අත්හැරදීමක් එහෙම බෑ. එහෙම කියන්න බෑ. ඒක ඩේකියා එකක්. ඒක ඩේකියා එකක්. තව කවුරුහරි කියනවා නම් අයියෝ ඔය ළමයි දාන්නේ කියලා. ඉතින් ඒක ඩේකියා එකක්. ඒක දිව්‍යාසුරකුම් මධ්‍යස්ථානයක්.
එළු පට්ටියක ළමෙන් ගැට ගහන ඉඳලා එළුවෙක් කරලා මැරුණා නම් ඇයි එළු පට්ටිය බැන්දි කියලා හුවට කමන්නේ. ඒක එළු පට්ටියක්නේ. මේක දිව ඇසුරකුම් මධ්‍යස්ථානය. නිසා මේ වගේ දේවල් මින් ඉදිරියට නොවෙන්න ඒ දෙමව්පියන්ගේ හිත නොරිදෙන විදිහට ඕගොල්ලෝ ලියන කමෙන්ට් එකක් හරි ලියන්න. තමන්ගේ දරුවාට අනාගතයක් හදන්න රස්සාවකට යන දරුවා ඩේකියාකට දාපු උන් නෙමෙයිනේ වැරදි. ඒ දරුවව බලා ගන්නම් කියලා සල්ලි ටික කඩාගෙන දරුවව අනපේක්ෂිත විදිහට අනාරක්ෂිත විදිහට දරුවන් ඔහේ ඉබාගාත යන්න ඇරලා දරුවා නිකන් නිරපරාධේ ජීවත් වෙන්න පටන් ගන්නත් කලින් එහෙම මිලින වෙලා යන්න ඇරපු ඊට පස්සේ බොරුවට අනේ කියලා අනේ අපොයි කියලා අඬනේ උන්ට ඔය කඳුළු වලට රැවටෙන්නේ නැතුව දඬුවම් දෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි ලංකාව වටේම ඔය හදාගෙන ඉන්න ගුබ්බෑයන් ටිකේ දරුවෝ ආරක්ෂා වෙන විදිහට වැඩපිළිවෙලකට හරියමං විදිහකට පිළිවෙලකට හැදෙන්නේ. ඒ ඔය වීඩියෝ එකේ CCTV කැමරාවෙන් ගත්ත වීඩියෝ වල බලන්න ඒ ගෙදර ඒ විලට අමතරව ඕනෑ තරම් දරුවන්ට අනතුරුදායක දේවල් තියෙනවා. වාහන නවත්තලා තියෙනවා. ඒ ස්ටෑන්ඩ් එකක් බොරුල් වුණොත් ළමයි ගියඟට පෙල්ලෙන්න පුළුවන්. එක ලී හට්ටි මුට්ටි බඩු මුට්ටු බිත්ති වලට හේතු කරලා තියෙනවා. ඒවා ළමයි ඇඟට පෙරලා ගන්න පුළුවන්. ඒ ගේට්ටු ගෑලි ඔක්කොම අරලා දාලා තියෙන්නේ. ළමයාට ඕනනම් ගේට්ටුවෙන් එළියට යන්න පුළුවන්. මින් ඉදිරියට මම කියන්නේ ඒක වැඩි කල් යන්න නැතුව හෙට ඉඳලම හරි ඕවගේ ස්ථාන නම් නියාමන වෙන්න ඕනේ. මොකද අපේ රටේ දරු පරම්පරාවනේ ওই විදිහට නැති වෙලා යන්නේ. අපි මේ රටවල් සිංගප්පූරුව නෙමේ මැලේසියාව කරත් වැඩක් නැහැනේ. ඉපදිලා බොහොම අමාරුවෙන් ගොඩනගලා යන්තම් දෙපායේ තියලා නැගිටින චූටි ළමයා ওই විදිහට මොකෙක්ගේ හරි අනපේක්ෂිත ක්‍රියාවක් නිසා නැති වෙලා යනවා. ඒක ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා කමෙන්ට් එකක් දැම්මත් ඒ සිද්ධිය ගැන ඒ අහිංසක දෙමව්පියන්ගේ හිත රිදෙන විදියට දාන්න එපා. මේ මිනිස්සු චූටි කටුමැටි පැලක ඉඳගෙන මොකද ඊළඟට උඹලා අහන්නද ඇයි එහෙනම් එච්චර දුප්පත්න ළමයි හැදුවේ කියලා. ඒ වගේ ගොබ්බ මානසිකත්වයෙන් හිතන්න එපා. හැමෝම දරුවන්ට ආදරෙට උන් හදාගත්ත චූටි දරු පැටියට යහපත් අනාගතයක් හදන්න. මේ මැටි පැලෙන් කටුමැටි පැලෙන් ඉස්සරහට අඩියක් කියලා ලස්සන තැනක ජීවත් කරන්න, ලස්සනට උගන්වන්න හීනමවාගෙන දෙමව්පියෝ යන්න ඇති. අද උන්ගේ පපුව ඇතුලේ මොනතරම් වේදනාවක් කැළතෙන නැද්ද? පිටින් ඉඳලා ප්‍රශ්න දිහා බලන උන්ට ඒ වේදනාව දැනෙන්නේ නැහනේ. ඒ නිසා සමස්තයක් විදිහට දෙමව්පියෝ එකතු වෙලා මේ වගේ දේවල් මින් ඉදිරියට නොවෙන්න වග බලාගමුයි කියන එක වීඩියෝ එක බලන හැමෝගෙම මේ ඇත්තටම ආදරෙන් ඉල්ලනවා. ඕගොල්ලන්ගේ අදහසක් කමෙන්ට් එකක් ඉදිරියට ලියාගෙන යන්න. මේ දේවල් එතකොට මොකෙක් හරි අදාළ වගකිය යුතු බලධාරියෙක් දැකලා මේවට නිසි පියවරක් ගනි. මම කියන්නේ නඩුව දවසට ඇත්තටම මිනිස්සු මේ දෙමව්පියෝ දෙන්න වෙනුවෙන් යන්න ඕනේ. වන්දි වැඩන්නේ. ඒ දේ කරපු යොන්ට නිසි දඬුවමක් දෙන්න ඕනේ. නැවත ඔය වගේ ගුබ්බෑයන් අටවගෙන අහිංසක දරුවෝ නිකන් නිරපරාධේ මරලා දාන මිලින කරලා දාන උන්ට පාඩමක් ඉගෙනගෙන උන් පාඩමක් ඉගෙන ගන්න විදියට